පුවන් ඔයාලට සුබම සුබ දවසක්. මහා පරිමාණයෙන් වගා කරන, ගොවිතැන් කරන, ගෙවතු වගා කරන ඔයාලට සතුන්ගෙන් වන හානිය අඩුම කරන, වගා කරන්න සුදුසු, වගා කරන නැකත් ඔයාලා ඉපදුණු දවසට ගැළපෙන විදිහට, සීහුම් වෙන විදිහට සුබ දින හා සුබ නැකත් වේලාවන්ද සමග මම ඔයාලට දෙනවා. ඒ විතරක් නෙමෙයි. වගාව පනුරෝග හින්දා විනාශ වන දින, ඊට අමතරව වගාවේ ඵලදාව අස්වැන්න දෙගුණ තෙගුණ කරන යෝගද, ඒ වගේම ඒ අදාළ දිනයට සුබ දිශාව, එදින රාහු කාලය හා සුබ වේලාවන් සමගම මම ඔයාලට ලබලා දෙනවා. ඉතින් ඔයාලගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන වාසනාවන්ත, ඒ වගේම වගාවලින් ඉහළ අස්වැන්නක් ලබා දෙන සුබම සුබ කාලයක් ඔයාලට උදා වෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඔයාලා නැකතක් ගන්න ඉස්සෙල්ලා ඔයාලගේ ආගමට මුල් තැන දීලා වැඩ කටයුතු කරන්න මතක තියාගන්න ඕනේ. ඒ වගේම පුළුවන් හැම වෙලාවකම පුංචි හෝ යහපත් ක්‍රියාවක් කරලා කෙනෙක්ව සතුටු කරලා ඒ ලබා ගන්නා පින තමන්ගේ ඉෂ්ට දේවතාවුන්ට, පාලන දේවතාවුන්ට වගේම තමන් වඳින පුදන දෙවි දේවතාවුන්ටත්, මිය පරලොව ගිය තමන්ගේ ඥාතීන්ටත් අනුමෝදන් කරන්න අමතක කරන්න නම් එපා. ඒ වගේම විශේෂ දෙයක් ඔයාලට ග්‍රහඵල තියෙනවා නම් ඒවට ශාන්ති කර්ම කරගන්නත් අමතක කරන්න එපා. මම මේ විදිහට කිව්වේ ඔයාලා ගන්න නැකත සාර්ථක කරගන්න, එමගින් අපිට යම්කිසි පිටුවහලක්, ඒ වගේම විශ්වීය ආශිර්වාදයක් හිමි වෙන හින්දා. ඒ විතරක් නෙමෙයි, ඒ විදිහට පුණ්‍යක්‍රියා කරනකොට අපිට බලපාන ග්‍රහඵල, ඒ රාෂ්ටකඵල වගේම වෙනත් නරක බලපෑම්, ඒ කියන්නේ හදිහුණියම් වගේ දේවල් පවා යම්කිසි ප්‍රමාණිකින් අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම විශ්වීය ආශිර්වාදය ඔයාලට ලැබිලා ඔයාලගේ වගාවත් සරු වෙනවා. 2025 මැයි මාසයේ යෙදෙන පළවෙනි ගොවිකරන නැකත අපිට මැයි මාසයේ පළවෙනි බ්‍රහස්පතින්දා උදා වෙනවා. දිවිකරණය තමයි යෙදෙන්නේ. මල් හා ගෙඩි ප්‍රයෝජනයට ගන්නා භෝග වර්ග අද දින ඔයාලට වගාව සඳහා යොදා ගන්න පුළුවන්. සුබ දිශාව වන්නේ උතුරු දිශාව. රාහු කාලය දහවල් 1:40 ඉඳන් 3:12 දක්වා පවතිනවා. ඒ වගේම අද දවසේ දහවල 11:31ත් 11:57ත් අතර යෙදෙන සුබ හෝරාව ඔයාලට යොදා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා මම මේ දැන් කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තිබ්බොත්. බෙරණ පුවපල් පුවසල රෙහෙන හතසුවන අද සාසියාවස පුනාවස විසාපුව පුටුප අස්ලෙස දෙට රේවතී කියන ජන්ම නැකත් වලින් ඔයාලා ඉපදිලා තිබ්බොත් ඔයාලට දහවල 11:31ත් 11:57ත් අතර යෙදෙන සුබහෝර වේලාව ගොවිතැන් වැඩි යොදා ගන්න පුළුවන්. ඒ වගේම සවස යෙදෙන සුබහෝරා වේලාවල් ඔයාලා යොදා ගන්නවා නම් ඔයාලට වඩාත් සුදුසු වෙන්නේ ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදුණා. අස්විත මාමුල, කැත්ති උත්‍රපල් උත්‍රසල, මුවසිරස සිත දෙනෙට, පුනාවස විසාපුව පුටුප, පුෂ අනුර උත්‍ර පුටුප. ඊළඟට මැයි මාසේ 2 වෙනි සිකුරාදා සරස්වතී යෝගය. අකුරු කියවීම සඳහා වඩාත් සුදුසු සරස්වතී යෝගය යෙදෙන දවසක් වෙනවා. සුබ දිශාව වන්නේ උදේ 9:20 වනතුරු උතුරු දිශාව, උදේ 9:20න් පසුව දකුණු දිශාව. ඒ වගේම අද දවසේ රාහු කාලය උදේ 10:34 ඉඳන් 12:06 දක්වා පවතිනවා. ඉතින් ඔයාලගේ දරුවා මම මේ දැන් කියන ජන්ම නැකත් වලට අයිති නම් ඔයාලටත් පුළුවන් අද දින උදේවරුව අකුරු කියවීමේ වැඩ කටයුතු සහ වෙන පූජා කටයුතු, අධ්‍යාපන කටයුතු සඳහා අද දවසේ සුබ හෝරාවක් බලලා යොදා ගන්න. අස්විත මාමුල, කැති උත්‍රපල් උත්‍රසල, මුවසිරස සිත දෙනෙට, පුනාවස විසාපුව පුටුප, පුෂ අනුර උත්‍ර පුටුප. ඒ වගේම මැයි මාසේ 3 වෙනි සෙනසුරාදා ගොවිකරන නැකත යෙදෙන දවසක් නෙමේ. නමුත් ඕනෑම දෙයක් දෙගුණයක් හා තෙගුණයක් කරනවායි කියන ද්විපුෂ්කර හා ත්‍රිපුෂ්කර කියන යෝග යෙදෙන දවසක් වෙනවා. ඉතින් අද දවසේ 12:41 වනතුරු ඔයාලා යම් සුබ වැඩක නිරත වෙනවා නම් ඔයාලා මෙන්න මේ ජන්ම නැකත් වලින් ඉපදලා තිබීම ඔයාට වඩා සුබයි. බෙරණ පුවපල් පුවසල රෙහෙන හතසුවන අද සාසියාවස
පුෂ අනුර උත්තර පුටුප අස්ලිස දෙට රේවති. ඒ වගේම 12:41 පස්සේ ඔයාලා අස්විද මාමුල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට පුනාවස විසාපුව පුටුප පුෂ අනුර උත්තර පුටුප කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තියෙනවා නම් ඔයාලට දහවල 12:41න් පස්සේ සුබ වෙනවා. ඒ වගේම 4 වෙනි ඉරිදා උදේ 7:22 වනතුරු ඕනෑම දෙයක් දෙගුණයක් කරනදී පුෂ්කර යෝග යෙදෙන දවසක් වෙනවා. ඉතින් අද දවසේ උදේ 7:22ට පෙර ඔයාලට සුබ ජන්ම නැකත් වෙන්නේ අර මම මැයි මාසේ 3 වෙනි සෙනසුරාදා සවස් 12:41න් පස්සේ ගන්න කියපු ජන්ම නැකත්මයි. ඉතින් ඔයගොල්ලෝ මැයි මාසේ 8 වෙනි බ්‍රහස්පතින්දා පාන්දර 1:01 සිට මැයි මාසේ 10 වෙනි සෙනසුරාදා දහවල 1:43 දක්වා වූ කාලය තුල ඇට තවන් දැමීම, පැලසිටවීම ආදී ගොවි කරන කටයුතු වල යෙදීමෙන් හැකියතාක් වැළකී සිටින්න. මොකද ඔයාලගේ වගාව විනාශ වෙලා යන්න පුළුවන් හින්දා. ඒ කොහොම වුණත් මැයි මාසේ 8 වෙනි බ්‍රහස්පතින්දා දිවිකරණයේ යෙදෙන දවසක් වෙනවා. ඒ හින්දා ඇට තවන් දැමීම, පැලසිටවීම වැනි ගොවි කරන කටයුතු වල හැර වෙනත් ඕනෑම ගොවි කරන කටයුත්තක ඔයාලට අද දවසේ යෙදෙන්න පුළුවන්. මැයි මාසේ 9 වෙනි සිකුරාදා කියන්නේ සරස්වති යෝගයේ යෙදෙන දවසක් වෙනවා. සුබ දිශාව නැගෙනහිර රාහු කාලය උදේ 10:34 ඉඳන් 12:06 දක්වා පවතිනවා. ඉතින් ඔයාලගේ දරුවත් මෙන්න මේ කියන ජන්ම නැකත් වලට ආйти නම් ඔයාලට පුළුවන් අද දවස හොඳ වේලාවක් නැකතක් ලබා ගැනීමෙන් පසුව දරුවාගේ අකුරු කියවීමේ කටයුත්තේ නිරත වෙන්න. අස්විද මාමුල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට අද සාසියාවස උෂා අනුර උත්තර පුටුප කියන ජන්ම නැකත් වලින් එකක් ඔයාලගේ දරුවා ආйти නම් අද දවසේ උදේ වරුව අකුරු කියවීම සඳහා ඔයාලට සුබ මුහූර්තයක් ලබා ගැනීම අනුතුරුව යොදා ගන්න පුළුවන්. නම් සිසිලෙන් සිත් සැනහෙන සුපින්දර වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මැයි මාසේ 13 වෙනි අඟහරුවාදා උදේ 9:10 වනතුරු ද්වි පුෂ්කර කියන යෝග යෙදෙන දවසක් වෙනවා. ඉතින් ඔයාලා බෙරණ පුවපල් පුවසල රෙහෙන හතසුවන අද සාක්ෂියා වස පුෂ අනුර උත්තර පුටුප අස්ලිස දෙට රේවති කියන ජන්ම නැකත් වලින් ඔයාලා ඉපදලා තියෙනවා නම් ඔයාලට මේ වෙලාවේ සුබ කටයුතු වල නිරත වෙන්න පුළුවන්. මැයි මාසේ 14 වෙනි බදාදා විශේෂ දිනයක් කෝටියක් දෝෂ භංග කරනවා යයි කියන කේවල සිද්ධි කියන යෝගයක් අද දවසේ 11:47 වනතුරු යෙදෙනවා. ඉතින් අද දවසේ රාහු කාලය පවතින්නේ දහවල් 12:07 ඉඳන් 1:40 වෙනකම්. ඒ වගේම සුබ දිශාව වන්නේ බස්නාහිර දිශාව. නමුත් බස්නාහිර දිශාවට ඔයාලා යොදා ගන්න යම් බියක් දක්වනවා නම් ඔයාලට නැගෙනහිර දිශාව සුබ දිශාව ලෙස යොදා ගන්න පුළුවන්. ඒ වගේම අද දවසේ අධ්‍යාපනයට වඩාත් සුදුසු සිද්ධි යෝගයක් යෙදෙන බදාදාවකුත් වෙනවා. ඉතින් ඔයාලා මම මේ දැන් කියන ජන්ම නැකත් වලින් ඉපදිලා නම් ඔයාලට අද දවස තුල ඔයාලගේ සුබ කටයුතු වල නිරත වෙන්න අවස්ථාව තියෙනවා. අස්විත මාමුල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට පුනාවස විසාපුව පුටුප අස්ලිස දෙට රේවති. මීළඟට අපිට මැයි මාසේ 16 වෙනි සිකුරාදා ගොවි කරන නැකතක් හම්බෙනවා. දිවිකරණේ තමයි යෙදෙන්නේ. අද දවසෙත් මල්හා ගෙඩි ප්‍රයෝජනයට ගන්නා භෝග වර්ග වගාව වඩා සුදුසු වෙනවා. සුබ දිශාව වන්නේ නැගෙනහිර දිශාව. ඔයාලට උතුරු දිශාවත් අද දවසේ සුබ දිශාව විදියට යොදා ගන්න පුළුවන්. රාහු කාලයේ උදේ 10:33 ඉඳන් 12:06 දක්වා පවතිනවා. ඒ වගේම සවස යෙදෙන සුබ නැකත් වේලාව හැර උදේ හා දහවල යෙදෙන සියලුම සුබ නැකත් වේලාවල් මම මේ දැන් කියන ජන්ම නැකත් වලින් ඉපදිච්ච ඔයාලට යොදා ගැනීම වඩාත් උචිත වෙනවා. බෙරණ පුවපල් පුවසල කැත්ති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනට පුනාවස විසාපුව පුටුප අස්ලිස දෙට රේවති. ඊළඟට සවස 3:06 3:54 අතර යෙදෙන සුබහොරා වේලාව ඔයාලා ගොවිතැන් කටයුතු සඳහා යොදා ගන්නවා නම් වඩාත් සුදුසු වෙන්නේ ඔයාලා
එහෙම නැත්නම් වඩාත් ප්‍රතිඵලදායී වෙන්නේ ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදුනොත්. අස්විද මාමුල, කැත්ති උත්‍රපල් උත්‍රසල, ප්‍රහෙන හතසුවන, අද සාසියා වස, කුෂ අනුර උත්තර පුටුප. ඊළඟට මයි මාසේ 18 වෙනි ඉරිදා සවස 6:50 වෙනතුරු ද්විපුෂ්කර යෝග යෙදෙන දවසක් වෙනවා. සුබ දිශාව වන්නේ දකුණු දිශාව උදේ 5:59ට පස්සේ. ඒ වගේම රාහු කාලය සවස 4:46 ඉඳන් 6:19 දක්වා පවතිනවා. අද දවසේ ඔයාලා යම් සුබ කටයුත්තක නිරත වෙනවා නම් ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදීමෙන් ඔයාලට වඩා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. පෙරණ පුවපල් පුවසල, රෙහෙන හතසුවන, මුවසිරස සිත දෙනට, පුනාවස විසාපුව පුටුප, අස්ලිස දෙට රේවති. ඊළඟට මේ මාසේ 19 වෙනි සඳුදා ගොවිකරන නැකතක් යෙදෙන දිනයක්. සිංහ කරණය තමයි යෙදෙන්නේ. ඒ වගේම ඊටාම සුබ කෝටියක් දෝෂ භංග කරන කේවල සිද්ධි යෝගයක් යෙදෙන දවසකුත් වෙනවා. අමෘත යෝගයක් යෙදෙන දවසකුත් කියලා අද දවස හඳුන්වන්නත් පුළුවන්. ඉතින් අද දවසේ පාන්දර 4:26 ඉඳන් 5:52 දක්වා ඉදිරිද දවසේ රාත්‍රී රාහු කාලය යෙදෙනවා. ඒ වගේම අද දවසේ රාහු කාලය උදේ 7:26 ඉඳන් 8:59 දක්වා පවතිනවා. සුබ දිශාව වන්නේ දකුණු දිශාව. ඒ වගේම ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තියෙනවා නම් අද දවසේ ඔයාලට ගොවි කරන නැකතක් වගේම වෙනත් ඕනෑම සුබ කටයුත්තක් සඳහා යොදා ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙනවා. අස්විත මාමුල, කැති උත්‍රපල් උත්‍රසල, මුවසිරස සිත දෙනට, අද සාසියා වස, කුෂ අනුර උත්තර පුටුප. අද සඳුදා දවස. ඉතින් අද දවසේ අපිට කඳ ප්‍රයෝජනයට ගන්නා භෝග වර්ග වගා කිරීම වඩාත් සුදුසු වෙනවා. මැයි මාසේ 22 වෙනි බ්‍රහස්පතින්දා දහවල 12:05 ඉඳන් මැයි මාසේ 24 වන සෙනසුරාදා දහවල් 1:46 දක්වා පණුරෝග හින්දා ඔයාලගේ වගාව විනාශ වෙන්න පුළුවන් බැවින් හැකිතරම් ඇටතවන් දැමීම, පැල සිටුවීම වැනි ගොවිතැන් කටයුතු වලින් ඈත් වී සිටින ලෙස ඉල්ලා සිටිනවා. මැයි මාසේ 23 වෙනි සිකුරාදා දිවිකරණය යෙදෙන දවසක්. ඒ වගේම අද දවසත් ඉතාම සුබ කෝටියක් දෝෂ භංග කරන කේවල සිද්ධි යෝගයක් යෙදෙන දවසක් වෙනවා. ඒ වගේම නන්දිනය සතුට ගෙන දෙන සිද්ධි යෝගයක් යෙදෙන දිනයකුත් වෙනවා. කොහොම වුණත් ඔයාලට කේවල සිද්ධි යෝගයේ යෙදෙන්නේ නම් සවස 3:59න් පස්සේ ඇටතවන් දැමීම, පැල සිටුවීම වැනි ගොවි කරන කටයුතු වල හැර වෙනත් ඕනෑම ගොවි කරන කටයුත්තක ඔයාලට අද දවසේ යෙදෙන්න පුළුවන්. සුබ දිශාව වන්නේ උතුරු දිශාව. ඒ වගේම අද දවස මල්හා ගෙඩි ප්‍රයෝජනයට ගන්නා භෝග වර්ග සිටුවීම වඩාත් උචිත වෙනවා. අද දවසේ රාහු කාලය උදේ 10:33 ඉඳන් දහවල 12:06 දක්වා පවතිනවා. ඉතින් මේ දීලා තියෙන සුබ හෝරා වේලාවල් යොදා ගැනීමෙන් ඔයාලට වඩාත් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා මම මේ දැන් කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තිබ්බොත්. අස්විද මාමුල, කැති උත්‍රපල් උත්‍රසල, මුවසිරස සිත දෙනට, පුනාවස විසාපුව පුටුප, අස්ලිස දෙට රේවති. ඉතින් මේ සුබ හෝරා වේලාවල් තුල කේවල සිද්ධි යෝගයේ යෙදෙන්නේ නැහැ. මොකද කේවල සිද්ධි යෝගයේ යෙදෙන්නේ සවස් 3:59න් පස්සේනේ. ඉතින් සවස් වරුවේ ඔයාලගේ ජන්ම නැකත් මෙන්න මේ කියන ජන්ම නැකත් උනත් ඔයාලට මෙන්න මේ වේලාව තුල සුබ වැඩ කටයුතු වල යෙදෙන්න පුළුවන්. අස්විත මාමුල, බෙරණ පුවපල් පුවසල, රෙහෙන හතසුවන, අද සාසියා වස, කුෂ අනුර උත්තර පුටුප. මැයි මාසේ 24 වෙනි ඉරිදා කියන්නේ දවසම ඕනෑම දෙයක් දෙගුණයක් කරන ද්විපුෂ්කර යෝග යෙදෙන දවසක්. ඉතින් අද දවසේ සුබ දිශාව වන්නේ උතුරු දිශාව. ඒ වගේම අද දවසේ රාහු කාලයේ උදේ 9 ඉඳන් 10:33 දක්වා පවතිනවා. අද දවසේ දහවල් 1:47ට පෙර
ඔයාලා සුබ කටයුත්තක නිරත වෙනවා නම් ඒ සඳහා වඩා සුදුසු වෙන්නේ ඔයාලා මම මේ දැන් කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තිබ්බොත්. අස්විත මාමුල බෙරණ පුවපල් පුවසල රෙහෙන හතසුවන අද සාසියාවස පුෂ්‍ය අනුර උත්තර පුටුප. ඒ වගේම දහවල් 1:47ට පස්සේ ඔයාලා යම් සුබ කටයුත්තක නිරත වෙනවා නම් ඔයාලට වඩාත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. වඩාත් ඵලදායී වෙන්නේ ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදුනොත්. පෙරණ පුවපල් පුවසල කැති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනෙට පුනාවස විසාපුව පුටුප අස්ලිස දෙට රේවති. මීළඟට මැයි මාසේ 25 වෙනි ඉරිදා සිංහකරණයේ යෙදෙන දවසක් වෙනවා. මුල් ප්‍රයෝජනයට ගන්නා භෝග වර්ග වගාව වඩාත් සුදුසුයි. අද දවසේ සුබ දිශාව වන්නේ නැගෙනහිර. ඒ වගේම රාහු කාලය සවස 4:48 ඉඳන් 6:21 දක්වා පවතිනවා. ඉතින් අද දවසේ මේ සුබ හෝරාව ඔයාලට යොදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් වඩාත් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදුනොත්. අස්විද මාමුල කැත්ති උත්‍රපල් උත්‍රසල රෙහෙන හතසුවන අද සාසියාවස පුෂ්‍ය අනුර උත්තර පුටුප. මීළඟට ගොවිකරන නැකතක් අපිට හම්බෙන්නේ මැයි මාසේ 26 වෙනි සඳුදා දවස. සිංහකරණයේ යෙදෙන්නේ සඳුදා දවසට කඳ ප්‍රයෝජනයට ගන්නා භෝග වර්ග යොදා ගැනීම වඩා සුදුසු වෙනවා. සුබ දිශාව වන්නේ උතුරු දිශාව. ඒ වගේම ඉරිදා දවසේ රාත්‍රී කාහු කාලය අද දවසේ පාන්දර 4:28 ඉඳන් 5:54 දක්වා යෙදෙනවා. සඳුදා දවසේ රාහු කාලය උදේ 7:26 ඉඳන් 8:59 දක්වා පවතිනවා. ඒ වගේම ඔයාලා යොදාගන්නේ උදේ 6:14ත් 6:53ත් අතර වෙන හෝරා කාලය නම් ඔයාලට වඩා සුදුසු වෙන්නේ ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදී සිටීම. අස්විද මාමුල කැති උත්‍රපල් උත්‍රසල රෙහෙන හතසුවන අත සාසියාවස පුෂ්‍ය අනුර උත්තර පුටුප. ඒ වගේම දහවල යෙදෙන මේ සුබ හෝරා වේලාවල් ඔයාලට යොදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් යොදා ගැනීමෙන් ඔයාලට වඩාත් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදිලා තිබ්බොත්. බෙරණ පුවපල් පුවසල රෙහෙන හතසුවන මුවසිරස සිත දෙනෙට පුනාවස විසාපුව පුටුප අස්ලෙස දෙට රේවති. මීළඟට මැයි මාසේ 27 වන අඟහරුවාදා සිංහකරණයේ යෙදෙන්නේ අද දවසේ අඟහරුවාදා දවසට සුදුසු වන අල ප්‍රයෝජයට ගන්නා භෝග වර්ග වගාව වඩාත් උචිත වෙනවා. සුබ දිශාව වන්නේ දකුණු දිශාව. ඒ වගේම රාහු කාලය අද දවසේ සවස 3:17 ඉඳන් 4:47 දක්වා පවතිනවා. අද දවසේ මේ සුබ හෝරාව යොදා ගැනීමට වඩාත් සුදුසු වෙන්නේ. යොදා ගැනීමෙන් වඩාත් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා මම මේ දැන් කියන ජන්ම නැකත් වලින් ඉපදී සිටියොත්. අස්විත මාමුල කැත්ති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනෙට අත සාසියාවස පුෂ්‍ය අනුර උත්තර පුටුප. මීළඟට මේ මාසෙට දෙන අවසන් ගොවිකරන නැකත් යෙදෙන දිනය, ඒ වගේම මාසේ අන්තිම දිනය මැයි මාසේ 31 වෙනි සෙනසුරාදා උදා වෙනවා. දිවි කරණයේ යෙදෙන්නේ අද දවසට සුදුසු භෝග වර්ග විදිහට කොළ ප්‍රයෝජනයට ගන්නා භෝග වර්ග වගාව වඩාත් උචිත වෙනවා. සුබ දිශාව වන්නේ උතුරු දිශාව. ඒ වගේම අද දවසේ රාහු කාලයේ උදේ 8:59 ඉඳන් 10:32 දක්වා පවතිනවා. ඉතින් අද දවසේ මේ යෙදෙන සුබ ගොවිකරන නැකත් හෝරා වේලාවල් යොදා ගැනීමෙන් වඩාත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා මෙන්න මේ කියන ජන්ම නැකත් වලින් ඉපදිලා සිටියොත්. අස්විද මාමුල කැත්ති උත්‍රපල් උත්‍රසල මුවසිරස සිත දෙනෙට පුනාවස විසාපුව පුටුප අස්ලිස දෙට රේවති. හරි. එහෙනම් නැවත අපි ජුනි මාසයේ ගොවිකරන නැකත් වලින් හමු වෙමු. දරුවන් සරණයි.